ඔයාලා බලන් ඉන්න නැති ඊළඟට මම මොකක්ද අරගෙන පොත කියලා. හරි. මේ අරන් ආවේ කලින් වගේ අපේ අර පොඩි කාලේ කියපු පොත් සෙට් වල එකක් නෙමෙයි. මේකත් මම ඉස්කෝලේ යන කාලේ කියවපු පොතක්. මේක නම් කොටස් 3කට තිබ්බේ ඒ කාලේ. ඒ වගේම අපිට ඔන්ලයින් රීඩ් කරන්න පුළුවන් කමක් තිබ්බා. ඉතින් මම හොයාගෙන ගියා. හැබැයි මට මේකේ තුන්වෙනි කොටස හම්බුනේ නැහැ. ඊට පස්සේ මම කොහොම හරි හදිස්සියෙන් හම්බෙලා ඒකේ අර ඇඩ් බල කියවන තිබිච්ච එකකින් යන්තම් තුන්වෙනි කොටසත් කියවගත්තා. ඊට පස්සේ මම පොත් ටික එකතු කරන්න ගත්තාම මම මේකත් හොයාගෙන ගිය පොතක්. ගොඩක් තැන්වල තිබ්බේ නැහැ ස්ටොක් ඉවරයි. මේක හොයාගන්න හරිය අමාරු න පොතක්. ඉතින් බලමු මොකක්ද කියලා. දේවාස්මිකා. මේක තරංග දිසානායකගේ දේවාස්මිකා කියලා පොතක්. කලින් ආවේ පොත් තුනක් විදියට හැබැයි දැන් තියෙනවා දේවාස්මිකා ත්‍රිත්වය කියලා තනි පොතක් විදියට. මේක හරිම ලස්සන කතාවක්. දුප්පත් ගෑනු ළමෙක් මුඩුක්කුවක ඉන්න ගෑනු ළමෙක් කොහොමද ලොකු බිස්නස් වුමන් කෙනෙක් වෙන්නේ කියලා. ඒ වගේම එයාට ජීවිතයට මුහුණ දෙන්න වෙන ගැටලු, සිංගල් මම් කෙනෙක් විදියට එයා ජීවිතයට මුහුණ දෙන්නේ කොහොමද? අවසානයේදී එයාගේම ආදරය කරන දේවල් පරිත්‍යාග කරලා ජීවත් වෙන්නේ කොහොමද? අවසානයේ එයාගේ ඉවසීම නිසා එයාට ලැබෙන්නේ මොනවාද? ඒ හැමදේම හරිම ලස්සනට ලියලා තියෙන චුරල් ලොකු පොතක්. ඇත්තටම මේක පිටු ඔක්කොම තියෙනවා 544ක්. පිටු 544ක ලොකු පොතක්. මම කිව්වා මේක කලින් ආවේ පොත් 3ක් විදියට කියලා. දැන් ඉන්නේ එකක් විදියට කියලා. මේක මම එක් කලින්දම කියව හරිම ලස්සන පොතක්. ඒ දේවාස්මිකා කියන චරිතය වටා තමයි මේ පොත සම්පූර්ණයෙන්ම තියෙන්නේ. එයාගේ ඉස්කෝලේ කාලේ ඉඳන්ම එයාගේ ජීවිත කතාව අවසානයේ එයාට යම්කිසි තැනකට එනකන් ඒ කතාව කොයි විදියටද වෙන්නේ කියලා ඒ හැමදේම අපිට ලස්සන අත්දැකීම් එක්ක කියවන්න පුළුවන් ලස්සන පොතක් තමයි දේවාස්මිකා කියන්නේ. ඉතින් ඔයාලා කියවලා තියෙනවා නම් මේ පොත ගැන අදහස් කියාගෙන යන්න. මේ පොත කොයි වගේද ඔයාලට දැනුනේ? මේක කොයි වගේ කට්ටියට කියවන්න සුදුසු පොතක්ද? ඒ වගේම මේ වගේ තව පොත් ගොඩක් තියෙනවා. මම ඉතින් එක අරන් යන බලාපොරොත්තු වෙනවා. මේක කියවලා තියෙන අය මේක ගැන තියෙන අදහස කමෙන්ට් කරන් යමු. Thank you. පොත් කියවන්න ආසයට මේ වීඩියෝ එක ෂෙයා කරන්න.